ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැමදෙනාටම. මම සූදානම් වෙන්නේ 2025 අවුරුදු නොවැම්බර් මාසයේ ලග්න පලාපල කියන්න. මම ඒ සඳහා තෝරගන්නවා මිථුන ලග්න හිමියන්ගේ ලග්න පලාපල කියන්න. ඉතින් වෙනද වගේ මොන ආදරෙන් ඔබත් එක්ක හැමදාම වගේ එකතු වෙන මම ශ්‍රී විජය ජ්‍යොතිෂ සේවයෙන් DHM ග්‍රහ විතරණ. අපි මුලින් බලමු මිථුන ලග්න හිමියන්ට මේ මාසය මොන වගේද කියලා. ඇත්තටම මේ මාසය කියලා කියන්නේ මිථුන ලග්න හිමියන්ට හිතේ හයිය ඇති කරගෙන ගමන යන්න ඕන මාසයක්. මේ මාසය තුලදී ඔබට ධන වාසනාව හදිසි ධනය වගේ දේවල් ලැබෙන කාලයක්. ඒ වගේම අන්සතු ධනය ඊට අමතරව නොයෙක් ධන උපයන මාර්ග ඔබට ඇති වෙන මාසයක්. කොහොම නමුත් පෙර පින නිසා ඔබගේ මේ ධනය පැත්ත බොහොම යහපත් කියලා පෙන්වනවා. ඉතින් ව්‍යාපාර කරලා කෙනෙක් නම් මේක විශේෂයි. එහෙම අයට ව්‍යාපාර කටයුතු පවා දියුණු වෙන කාලයක්. නමුත් ඔබට වෙනදට වඩා ඔබ රැකියාවක් කරන කෙනෙක් වුණත් වෙනදට වඩා වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වෙන කාලයක්. සමහරක් විට ඔබට හැබැයි ඔබ මහන්සි වෙන තරමට එහි ප්‍රතිඵල පොඩ්ඩක් අඩු වෙන පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් හොඳින් මතක තියාගන්න තමන්ගේ රාජකාරී කටයුත්ත හරි හැටි ඉටු කරන්න. මොකද මේ මාසයේදී ගොඩක් වෙලාවට ඔබට ඔබ දෝෂ දර්ශනයට ලක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ ප්‍රධානයට ඔබගේ වැරදි පේන්න පුළුවන් කාලයක්. ඒක නිසා හැම වෙලේම තමන්ගේ වැඩේ හරි හැටි ඉටු කරන්න වග බලා ගන්න. ඊළඟට ඔබ මේ මාසය තුලදී බොහෝ වෙලාවට අදෘශ්‍යමාන දේවල් වලට ඒ වගේම ගොඩක් වෙලාවට දෙවියන් කෙරෙහි ආගම දහම කෙරෙහි නැඹුරු වෙන මාසයක්. ඉතින් මේ වෙලාවේදී ඔබට පුළුවන් ඔන්න මේ එක්කම පින් දහම් ටිකක් Tamanට එකතු කරගන්න. ඒ වගේම ඔබගේ දේපල සම්බන්ධයෙන් ඉඩකඩම් ගේදොර සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ඉඩකඩම් දේපල ඔබට මිලට ගන්න අවස්ථාව උදා වෙනවා. නමුත් ඔබ මේ වෙලාවේදී කල්පනාකාරී වෙන්න ඕනේ. මේ මාසය තුලදී මේ දේවල් කරගෙන ගියාට කමක් නැහැ. හැම වෙලෙම ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න. හොයලා බලන්න හොඳට. හැම දෙයකම යම්කිසි අඩුපාඩුවක්, ප්‍රශ්නයක්, ගැටලුවක් තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා විශ්වාසවන්ත ලෙස හොයලා බලලා මේ දේවල් මිලට ගත්තොත් ඔබට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දෙයක් කරනවා නම් ඔබ හොඳට හොයලා බලන්න. ඉතින් වාහනයක් විශේෂයෙන් මිලට ගන්න කෙනෙක් නම් ඔබ මේ වෙලාවේදී දෙතුන් ගමනක් ඒ ගැන හොයලා බලලා මිලට ගත්තොත් ඔබට ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. ඊළඟට ඔබගේ ආදරය ප්‍රේමය සම්බන්ධයෙන් කතා කරොත් එහෙම වුණ ප්‍රේමය සම්බන්ධයෙන් මේ වෙලාවේදී තිබුණු ගැටලු ගොඩාක් වෙලාට අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තිබිච්ච කරදර ප්‍රශ්න ඔබට ගොඩක් වෙලාට ලියා ගන්න ඔන්න ඇති වෙලා තියෙන කාලයක්. මේ කාලේ ඊටම සුබයි. තමන්ගේ වැඩිහිටියන්ගෙන් ඒ සඳහා ආශිර්වාද ලබා ගන්න හොඳ කාලයක්. ඊළඟට විවාහ ජීවිතයක් ගත කරන අයට යම්කිසි බාධා කරදර මතුවෙන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ පෞල් ජීවිතය ගැන නොසලකිලිමත්කම නිසා විශේෂයෙන් මේක ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඔන්න අනිත් දේවල් කරන ගමන්ම පෞල් ජීවිතයටත් මුල් තැන දෙන්න අමතක කරන්න එපා මේ මාසෙ තුලදී. එහෙම වුණොත් ඔබට ගැටලු ඇති වෙන්නේ නැහැ. ඔබ සැලකිලිමත් බව ඇති කරගෙන විවාහ ජීවිතය ගත කරන්න ගොඩාක් වෙලාවට කරදර වලින් එවිට බැහැර වෙන්න පුළුවන්. ඊළඟට ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන කතා කළොත් එහෙම විශේෂයෙන් මේ වෙලාවේදී බඩ ආශ්‍රිතව, ඒ කියන්නේ උදරය ආශ්‍රිතව ආබාධ ඇති වෙන්න පුළුවන්. ගෑස්ට්‍රික් වගේ රෝග තත්ත්වෙන්න තියෙන පුළුවන්කම තියෙනවා. ඒ වගේම අත්පා හිරිවැටීම් සහ ඇට මිදුළු වල අත්පා වල වේදනා කැක්කුම් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තත්ත්වය වැඩිපුරම වයසින් මුහුකුරා ගිය අයට ඇති වෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න සහ දැන් මේ ආහාර රටාව තමයි විශේෂයෙන්ම ලෙඩ වෙන්න ගොඩාක් වෙලාට හේතු වෙන්නේ. අපි ගන්න ආහාර රටාව සහ අපි වෙලාවට ආහාර නොගැනීම. ඒ නිසා මෙන්න මේ තත්ත්වයේ මතත් අසනීප තත්ත්වයක් තියෙන්න පුළුවන්. බාල මහලු හැම කෙනාටම පොදුවේ. ඒක නිසා ගැන අවධානය යොමු කරලා තමන්ගේ ශරීර සෞඛ්‍ය නිරෝගීව තියාගෙන මේ මාසය සතුටින් ගත කරන්න, ඉඩකඩ හදා ගන්න, හිතේ හයිය ඇති කරගන්න, ධෛර්යය ඇති කරගෙන මොන ප්‍රශ්නාවක් කරදරාවක් කොහොම හරි නැගිටිනවා කියන අදහසින්. ඉතින් මේ මාසය ඔබට මෙන්න මේ ආකාරයට ගෙවිලා යනවා. ඉතින් මේ මාසය අතරම වාසනාවන්ත කරගන්න ඔබ පින් දහම් කරන්න. මොකද අපි දැන් මේ පහුගිය කාලවල සෑහෙන නරක කාල අපල කාලා ගෙවාගෙන යන ගමනක් මේක. ඉතින් මේ වෙලාවේදී ඔබට එවෙයින් බැහැර වෙන්න එපා. හැම වෙලේම පුළුවන් වෙලාවට පුළුවන් විදියට පින් දහම් කරන්න. පින් දහම් කරද්දී තමයි නැවත නැවත ඔබට පින කියන එක මතුවෙන්නේ. ඒක නිසා මේ දේවල් කරලා ඔබට පුළුවන් වාසනාව ජීවිතයට ඇති කරගන්න. ඉතින් ඔබට පුළුවන් මගේ නාලිකාව subscribe කරලා තියාගන්න, like කරන්න, ඔබගේ වටිනා කියන අදහස් තියෙනම් පහලින් comment එකක් විදිහට සඳහන් කරන්න. ඉතින් මෙතෙක් වෙලා මගේ වැඩසටහන සමන් දුන්නට ඔබ හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි. යලිත් දවසක හමු වෙනතුරු ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.